වනාන්තරයක ගොඩක් අසතුටින් හා කලකිරීමෙන් ජීවත් වුණු කපුටෙක් හිටියා. දවසක් මේ කපුටා පණ්ඩිතයෙක් ළඟට ගිහින් මෙහෙම කිව්වා. අනේ පණ්ඩිතයාණනි, වනාන්තරයේ ඉන්න අනිත් කුරුල්ලන් කොච්චරනම් ලස්සනද? ඇයි මම අනිත් කුරුල්ලන් වගේ ලස්සන නැත්තේ? මටත් අනිත් කුරුල්ලෝ වගේ වෙන්න ඕනේ කියලා. පණ්ඩිතයා කිව්වා, කලබල වෙන්න එපා. ඔයා කවුරු වෙන්නද කැමති කියලා මට කියන්න. මම ඔයාව ඒ වගේ කරන්නම් කියලා. කපුට ඒක ආලා ගොඩක් සතුටු වුණා. කපුට කිව්වා මට හංසෙක් වෙන්න ඕනේ කියලා. පණ්ඩිතයා කිව්වා හරි, මම ඔයාව හංසෙක් කරන්නම්. නමුත් මුලින්ම ඔයා හංසෙක් ළඟට ගිහින් එයා එයාගේ ජීවිතය ගැන සතුටින්ද ඉන්නේ කියලා අහගෙන එන්න. කපුටා සතුටින් හංසෙක් මොන ගැහෙන්න පිහාඹලා ගියා. කපුට හංසයා ළඟට ගිහින් කිව්වා ඔයා කොච්චර ලස්සනද? ඔයා කිරි වගේ සුදුයි. හැමෝම ඔයාට ආදරෙයි. ඔයා ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා වෙන්න ඕනේ. හංසයා කිව්වා නෑ මගේ යාළුවා, මම සතුටින් නෙමෙයි ඉන්නේ. ලෝකේ ලස්සන වර්ණ ගොඩක් තියෙනවා. නමුත් මට තියෙන්නේ සුදු පාට විතරයි. මං හිතන්නේ ගිරව තමයි මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා. එයා හරිම වර්ණවත්. මේක අහපු කපුටා පියාඹල ගිරව ළඟට ආවා. කපුට ගිරවාට කිව්වා ඔයා හරිම වර්ණවත්. ඒ වගේම ලස්සනයි. ඔයා ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා වෙන්න ඕනේ. ගිරව කිව්වා නෑ මගේ යාළුවා, මම සතුටින් නෙමෙයි ඉන්නේ. මිනිස්සු ගිරවුන් කූඩුවල තියා ගන්නවා. මම හැම වෙලාවෙම බයයි කවුරු හරි මාව අල්ලගෙන කූඩුවක හිර කරයි කියලා. මං හිතන්නේ මොනර තමයි සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා. එයා මට වඩා වර්ණවත්. මේක අහපු කපුටා මොනරෙක් හොයමින් පියාඹලා ගියා. අන්තිමේදී කපුටාට සත්තුවත්තක කූඩුවක ඉන්න මොනරෙක් හම්බ වුණා. මොනරාව බලන්න මිනිස්සු සිය ගණනක් රැස් වෙලා හිටියා. කපුට මොනර ළඟට ගිහින් කිව්වා මගේ යාළුවා, ඔයා හරිම ලස්සනයි. මම දැක්කා දහස් ගණනක් මිනිස්සු ඔයාව බලන්න එනවා. මට හිතෙන්නේ මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා ඔයා කියලා. මොනර කිව්වා මම හැම වෙලාවෙම හිතුවේ මම මේ ලෝකේ ඉන්න ලස්සනම සහ සතුටින්ම ඉන්න කුරුල්ලා කියලා. නමුත් මගේ ලස්සන නිසා මම මේ සත්තු වත්තේ හිර වෙලා ඉන්නේ. මම සතුටින් නෑ මගේ යාළුවා. කපුට මේක අහලා පුදුම වුණා. කපුට ඇහුවා ඔයා සතුටින් නෙමෙයි නං ඉන්නේ. එතකොට මේ ලෝකේ සතුටින්ම ඉන්න කුරුල්ලා කවුද කියලා. මොනර කිව්වා මම සත්තු වත්ත හොඳට පරීක්ෂා කළා. මගේ යාළුවා ඔයා තමයි කූඩුවක නැති එකම කුරුල්ලා. මිනිස්සු ඔයාව අල්ලගන්නවත් ඔයාව කූඩු කරන්නවත් උත්සාහ කරන්නේ නෑ. පහුගිය දවස් ටිකේ මම හිතුවේ මම කපුටෙක් වුණා නම් මට සතුටින් නිදහසේ හැමතැනම පියාඹන්න පුළුවන් වෙයි කියලා. මේක අහපු කපුටා පණ්ඩිතයා ළඟට ආපහු ආවා. පළමු වතාවට කපුටා කපුටෙක් වීම ගැන සතුටු වුණා. එයා පණ්ඩිතයාට කිව්වා මට වෙන කිසිම කෙනෙක් වෙන්න ඕනේ නැහැ. මම කපුටෙක් විදිහට ගොඩක් සතුටින් ඉන්නවා කියලා. අපි අපේ ජීවිතවලදී අපිව නිතරම අනිත් අයත් එක්ක අනවශ්‍ය ලෙස සංසන්දනය කරනවා. අපි කරන්න ඕනේ අපිට නැති දේවල් ගැන හිතලා දුක් වෙනව වෙනුවට අපිට තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඉගෙන ගන්න එක. ඔයාට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් තියෙන කෙනෙක් මේ ලෝකේ හැමදාම ඉන්නවා. ඔයා අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරනවා නම් කවදාවත් ඔයාට සතුටින් ඉන්න බෑ. Tamanට තියෙන දේවල් ගැන සෑහීමකට පත් වෙන කෙනෙක් තමයි ලෝකේ සතුටින්ම ඉන්න කෙනා වෙන්නේ. ජීවිතේ කිසිම කෙනෙක් එක්ක තමාව සංසන්දනය කරන්න එපා. කතාව හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් කතාවකින් ආයෙත් හමු වෙමු.